සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. BTC එකේ දැනට තියෙන තත්ත්වයට අනුව මාකට් එක ගැන පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕන කියලා හිතුවා. ඉතින් ඇත්තටම අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් එකෙන් උඩට ආවොත් මෙන්න මේ ලෙවල් එකෙන් උඩට ආවොත් ප්‍රයිස් එක බොහෝ දුරට මෙන්න මේ ලෙවල් එක දක්වා අප් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක මේ ලෙවල් එකෙන් දැනට උඩට ඇවිත් සැලකිය යුතු මට්ටමක් අප් වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි මේ ඒරියා එකකින් ලොං එන්ට්‍රීස් අරගෙන තියෙනවා නම් ඇත්තටම එයාලගේ ප්‍රධානම ටාගට් එකක් වෙන්න ඕනේ මෙන්න මේ ඒරියා එක. ඒකට හේතුව මොකක්ද කියලා අපි කතා කරොත් එහෙම අපි ඇත්තටම වොලියුම් ප්‍රොෆයිල් වලට අනුව මෙන්න මේ ලෝ එකේ ඉඳලා මේ හයි එකට වොලියුම් ප්‍රොෆයිල් ඇඩ් කරලා බැලුවොත් ඇත්තම ඔයාලට පේනවා මෙන්න මේ වොලියුම් POC එක තියෙන්නේ. එතකොට මෙන්න මේ හරියටම මෙන්න මේ කියන ලෙවල් එකකින් කියන්නේ 17,918න් වගේ. ඒ වගේ ලෙවල් එකකින් තමයි POC ලෙවල් එක තියෙන්නේ. ඉතින් ඇත්තටම ප්‍රයිස් එක එතනින් රිජෙක්ට් වෙන්න ගොඩක් ඉඩකඩ තියෙනවා. එතකොට එතන කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන් මාකට් එක මේ හරියට ආවම මොන විදිහට රියැක්ට් කරන්න කියලා එක. එතකොට කොහොම කරත් මේ හරියෙන් කවුරු හරි ලොං එන්ට්‍රීස් අරගෙන තියෙනවා නම් එයාලගේ ප්‍රධානම ටාගට් එකක් විය යුත්තේ මෙතන. එතකොට මෙතනින් ප්‍රොෆිට් බුක් කරගෙන ට්‍රේඩ් එක හෝල් කරනවා නම් කෙනෙක්ට හෝල් කරන්න පුළුවන්. මොකද ප්‍රයිස් එක නිකන් බැරි වෙලාවත් මෙතනින් උඩට මෙහෙම බ්‍රේක් වුණොත් මේක උඩට බ්‍රේක් කරලා මේකේ උඩ ප්‍රයිස් එක හෝල් කරගෙන හිටියොත් ඇත්තටම තව දුරටත් මාකට් එක ඉහළට යෑමේ හැකියාවක් තියෙනවා. එතකොට එහෙම වුණොත් අපිට ඇත්තටම ටාගට් වෙන්නේ අපි ට්‍රෙන්ඩ් ලයින් වලින් බැලුවොත් එහෙම අපිට කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන් මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් එකක් ඇඳගත්තොත් අපි මෙන්න මේ විදිහට ට්‍රෙන්ඩ් එකක් ඇඳගත්තොත් මෙන්න මේ ලෙවල්. එතකොට මේ ට්‍රෙන්ඩ් එක කිට්ටුවට ප්‍රයිස් එක එයිද කියන්නම හරියට බෑ. ඒත් ප්‍රයිස් එක බොහෝ විට ඉඩ තියෙනවා මේ නැවත මේකෙන් උඩට ඇවිල්ලා මේක උඩ ඉස්ටැබ්ලිෂ් වුණොත් ප්‍රයිස් එක මේ ලෙවල් වලට උනත් එන්න. ඇත්තටම ඒකත් කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන්. ඊට අමතරව අපි මේ රිජෙක්ෂන් ලෙවල් එක ගැන අපි ෆිබොනාචි වලින් පොඩ්ඩක් බැලුවොත් එහෙම ෆිබොනාචි අපි රීටෙස්ට්මන්ට් ටූල් එක අරගෙන මේ ඕල් ටයිම් හයි එකේ ඉඳලා මේ හදපු වික් එකත් එක්ක හදපු ලෝ එකට ඇඳලා බැලුවොත් ඇත්තටම ඔයාලට පේනවා ඒකත් මේ ගෝල්ඩන් පොකට් එක සහ මෙන්න මේ 786 කියන ලෙවල් එකම ඒ හරියටම සමාන වෙනවා. එතකොට ඇත්තටම මාකට් එක මෙන්න මේ විදිහට අපි එකත් මාක් කරගත්තොත් බොහෝ විට මාකට් එක මේ හරියෙන් කරෙක්ෂන් එකක් ආයෙ දෙන්න පුළුවන් පහළට. එතකොට මේක බ්‍රේක් කරොත් ඇරෙන්න මාකට් එක මේ හරියෙන් රිජෙක්ෂන් එකක් ආවොතින් මාකට් එකට ගොඩක් දුරට මෙන්න මේ ලෙවල් වලට උනත් යෑමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් එතකොට ඒකත් කෙනෙක්ට මොනිටර් කරන් ඉන්න පුළුවන්. මේ හරියෙන් ගොඩක් ලොකුවට ලොන් පොසිෂන් ඕපන් කරගන්න හදනවා නම් ඒක ගොඩක් හිතලා බලලා ඇත්තටම මේ ලොන් පොසිෂන් ඕපන් කරගත්තොත් හොඳයි. මොකද මේ තියෙන ලෙවල් එකෙන් මාකට් එක බ්‍රේක් කරනකම් මාකට් එක අපිට කියන්න බෑ මේක දිගින් දිගටම අප් වෙයිද කියලා. මොකද මාකට් එක මෙතනින් රිජෙක්ට් වුණොත් මාකට් එක ගොඩාක් ඉඩකඩ තියෙනවා මේ විදිහට පහළට වැටෙන්න. ඒක නිසා කෙනෙක් එහෙම ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්නවා නම් ගොඩක් දුරට රිස්ක් මැනේජ්මන්ට් කරගෙන ඒ විදිහට ට්‍රේඩ් එක ගත්තොත් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ මාකට් එක මම දැනට මොනිටර් කරන් ඉන්නවා මේ ලෙවල් එකෙන් මොන විදිහේ රියැක්ෂන් එකක්ද දෙන්නේ කියලා. ඇත්තටම මම අරන් තියෙන ට්‍රේඩ් එකෙත් මේ හරියෙන් මම සැලකිය යුතු ප්‍රොෆිට් ප්‍රමාණයක් බුක් කරගන්න බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට ඒ ලෙවල් වලදී ප්‍රොෆිට් බුක් කරගෙන මම ට්‍රේඩ් එක සම්පූර්ණයෙන්ම ක්ලෝස් කරන්නේ නැහැ.
පර්සනලි මම ට්‍රේඩ් එක හෝල්ඩ් කරනවා. මොකද මේකෙන් උඩට ප්‍රයිස් එක බ්‍රේක් වුණොත් ඒ ට්‍රේඩ් එක මම හෝල්ඩ් කරන්න බලාගෙන. ඉතින් ඇත්තටම දැනට තියෙන ප්‍රධානම රෙසිස්ටන්ට් එකක් විදිහට මම මේ ඒරියා එක දකින නිසා මේ ඒරියා එක ගැන පොඩි අප්ඩේට් එකක් ඔයාලට දෙන්න කියලා හිතුවේ. ඉතින් කෙනෙක්ට මේක මොනිටර් කරන් ඉන්න පුළුවන්. එහෙම වුණොත් මම හිතනවා මේක ටිකක් වැදගත් වෙයි කියලා. එක්කෙනෙක්ට හරි මේක වැදගත් වෙන්න පුළුවන්. ඒක නිසායි මම මේ විදිහට අප්ඩේට් කරේ. ඉතින් පරිස්සමට ස්ටොප් ලොස් දාගෙන ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක්.